අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් ඒකට හරියන විදියට AI වලින් thumbnail එකක් හදන්න ඕනද කියලා. එහෙනම් අපි වැඩ කරන්න වීඩියෝ එක. ඔයාලා තියෙන Apple phone එක හරි Android phone එක හරි ඒ ඕන එකක් use කරන්න පුළුවන් මේ වැඩේට. ඔයාලා Android phone එක නම් තියෙන්නේ Play Store එක open කරගන්න. එතකොට ඔයාලා Apple phone එක නම් තියෙන්නේ App Store එක open කරගන්න. මම තියෙන්නේ Android phone එක නිසා මම Play Store එක open කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා search කියලා එකක්. අන්න ඒක click කරලා ඊට පස්සේ මේ search bar එකේ search කරන්න ඉස්සෙල්ලාම ChatGPT කියලා. ඊට පස්සේ enter දීලා මේ ChatGPT එක install කරගන්න ඕනේ. ඊට පස්සේ ආයෙ ඔයාලා search bar එක click කරලා ඒ search කරපු එක erase කරලා Google Gemini කියලා search කරලා enter දෙන්න. ඊට පස්සේ මේ Google Gemini කියන එක ඔයාලා install කරගන්න ඕනේ. install කරගත්තට පස්සේ නැවතත් ඔයාලා search bar එකට ගිහිල්ලා ඒක erase කරලා magic eraser කියලා search කරලා enter දෙන්න. ඊට පස්සේ මේ නිල් පාටින් තියෙන magic eraser කියන එකත් ඔයාලා install කරගන්න ඕනේ. install කරගත්තට පස්සේ ඒක ආයෙ click කරලා ඒකත් erase කරගන්න. ඊට පස්සේ ඔයාලා back එන්න. ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා පොඩි link එකක්. අන්න ඒකට ගිහිල්ලා ඔයාලා ඒකේ තියෙන එක save කරගන්න ඕනේ ඔයාලා phone එකේ storage එකට. ඒ save කරගත්තට පස්සේ ඔයාලා ඒක open කරගන්න. ඊට පස්සේ වෙන මෙතන මේ කොළ පාට හරියක් තියෙනවා. අන්න එතන ඉඳන් යට තියෙනවා හෑෂ් ලකුණු ටිකක්. අන්න එතන උඩට එනකන් විතරක් කොපි කරගන්න. එතනින් පහළ තියෙන ඒවාත් හෑෂ් ලකුණු ටික කොපි කරගන්න එපා. ඒ උඩ ටික විතරක් ඔයාලා කොපි කරගන්න. ඔය dynamic effect කියලා තියෙන්නේ අන්න එතෙන්ට විතරක් ඔයාලා කොපි කරගන්න මුලින්ම. ඊට පස්සේ එතනින් back වෙලා ඔයාලා ChatGPT open කරගන්න. ඊට පස්සේ ඔයාලා ChatGPT එක මුලින්ම යනවා නම් ඒකට ඔයාලට account එක දීලා ඒක හරියට login ඕනේ. ඒක ඔයාලා කරගත්තට පස්සේ මේ search bar එක long press දීලා ඊට පස්සේ ඔයාලා paste දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඒක send කරන්න ChatGPT එකට. ඊට පස්සේ මෙහෙම ChatGPT අපිට පොඩි description එකක් හදලා දෙනවා. ඒක හදලා ඉවර වෙනකන් ඉන්න ඕනේ. ඒ හදලා ඉවරනාට පස්සේ ඔයාලා මෙතනින් back වෙලා ආයෙත්තර මම ඔයාලට save කරගන්න කියපු ඒක open කරගන්න. open කරගෙන ඒක යනවාම යට අර hashtag ටිකයි ඒකට යටින් තියෙන ටිකයි copy කරගන්න එපා කියන්නේ. අන්නේ hashtag ටිකයි යටින් තියෙන ටිකයි දැන් copy කරගන්න. ඒ copy කරගෙන ඊට පස්සේ නැවතත් back වෙලා ChatGPT එකට ගිහිල්ලා search bar එක click කරලා ඒක long press එකක් දීලා ඊට පස්සේ ඔයාලා paste දෙන්න. ඔයාලා මෙතෙන්ට search bar එකට copy කරගන්න කියන්නේ අර අපි අර අන්තිමටම copy කරගත්තු එක. ඊට පස්සේ copy කරගත්තට පස්සේ ඔයාලා ඒ වීඩියෝ එකේ thumbnail එකට දාන්න හිතාගෙන ඉන්න එක ඔයාලා වෙන්න මේ අර how to AI video generate කියන එක ඔයාලා ඒක අයින් කරලා ඔයාලා ඒ දාන ඒ thumbnail එකේ ඒක ඔයාලා එතෙන්ට ඊට පස්සේ දෙන්න ඕනේ. මම දෙනවා how to generate AI video කියලා. ඊට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම උඩු කොමා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා නැවතත් send කරගන්න. ඒක ඉවර වුණාට පස්සේ මෙතන මේ තියෙනවා කොළ පාට හරියක්. ඒක ඔයාලා වෙන රූපයක් තියෙන්නත් පුළුවන්. කොහොම හරි එතන YouTube thumbnail prompt කියලා තියෙනවා. අන්න එතනින් ඉඳන් ඔයාලා copy කරගන්න ඕනේ පහළටම. copy කරගත්තා. ඒ copy කරාට පස්සේ ඔයාලා එතනින් back වෙලා ඔයාලා Google Gemini එක open කරගන්න ඕනේ. ඒ open කරාට පස්සේ ඔයාලා ඒකේ search bar එක click කරලා ඊට පස්සේ ඔයාලා එතන long press එකක් දීලා එතන paste දෙන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති යතුරු දෙකක් දෙපැත්තට ගිහිල්ලා වගේ එකක් අර ධන icon එකට එහා පැත්තේ අන්න ඒක ඔයාලා click කරන්න. ඊට පස්සේ එතන තියෙනවා create image කියලා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලා ඒක send කරන්න. යට තියෙනවා like එක උයි unlike එක උයි. ඒකට එහා පැත්තෙන් recycle වගේ එකක් තියෙනවා. අන්න ඒ click කරලා try again දුන්නාම ඒ පාර ආවේ නැත්තම් ඊළඟ පාර ඔයාලා ඒක දුන්නාට පස්සේ ආයෙ අනිවාර්යෙන් එනවා.
ඔන්න බලන්න ඉතින් ලස්සනට ඒ thumbnail එක හැදිලා තියෙනවා. තව යට තියෙන save කියන එක දෙන්න. ඊට පස්සේ රවුම කරගෙන ඉවර වෙලා image download කියලා ඊට පස්සේ open කියලා අන්න එහෙම message එකක් එනකන් ඉන්න. නැත්නම් අර ඒක gallery එකට save වෙන්නේ නැහැ. ඔන්න මම ඒක නම් ඒක save වුණා. ඊට පස්සේ මේක ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන Google Gemini එකේ watermark එක වැදිලා තියෙනවා. ඒක අයින් කරගන්න ඕනේ. ඒක අයින් කරගන්න තමයි මම අර magic eraser කියන tool එක download කරගන්න කිව්වේ. ඊට පස්සේ ඔයාලා ඒකෙන් back වෙලා magic eraser කියන එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඇඩ් આવොත් එහෙම ඒෙන් අයින් වෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා remove objects කියලා. ඒක ඔයාලා මෙන්න මෙතනේ තියෙන watermark එක ඔන්නෝම මෙන්න මෙහෙම ඔයාලා ඒක පොඩ්ඩක් පාට කරගන්න ඕනේ. ඒ පාට කරගත්තට පස්සේ ඔයාලා next දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති watermark එක අයින් වෙලා තියෙනවා. ඒත් ඔයාලා අයින් වුනේ නැත්නම් තව පාරක් කරන්න. ඊට පස්සේ ඔයාලා save දෙන්න. ඊට පස්සේ ඔයාලා gallery එකට save වෙනවා. ඔන්න ඉතින් ඒක ලස්සනට save වෙලා තියෙනවා. ඔය ටික තමයි ඉතින් අද වීඩියෝ එක